අපි ගන්න හැම හුස්මක්ම මේ අපි කන හැම කෑම බතක්ම ගත්තොත් ඇත්තකම කිව්වොත් නිහඬවම වැඩ කරන යෝධ කර්මාන්ත ශාලා ජාලයකින් පිට කරන නිමි භාණ්ඩ කිව්වොත් විශ්වාස කරන්න ටිකක් අමාරුයි නේද? ඒක හිතා ගන්නත් අමාරුයි තමයි. මොකද මේවා පියවියසට පේන්නේ නැති තරම් නිහඬයි. ඒකනේ කිසිම ශබ්දයක් දුමක් නැතුව හිරු එළියයි අර තුනී වාතයයි විතරක් පාවිච්චි කරලා වැඩ කරන මේ යෝධ යන්ත්‍රය තමයි මුළු ලෝකයේම ජීවිය රඳවාගෙන ඉන්නේ. මේ පුදුමාකාර ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අර අපේ වටපිටාවේ තියෙන සාමාන්‍ය ගස්වල හරිත පැහැති කොළ ඇතුලේ. ඒකෙන් වැඩසටහනේ ආරම්භයේදීම මේ විශේෂීකරණ කියන්න ඕනේ photosynthesis is called ප්‍රභා සංශ්ලේෂණයෙන් සින්හර. හරියටම හරි. ඉතින් මේ වාතයයි ආලෝකයයි වගේ අතට අහුවෙන්නේ නැති දේවල් පාවිච්චි කරලා ගස්කොලන් කොහොමද ගෙඩියක් අලයක් එමත් නැත්නම් ලී කඳක් වගේ භෞතික දේවල් නිර්මාණය කරන්නේ. අද අපේ මේ ගැඹුරු විමර්ශනයෙන් අපි කතා කරන්නේ මේ අදෘශ්‍යමාන ක්‍රියාවලිය පිටිපස්සේ තියෙන තර්කණිය මොකද්ද කියන එක ගැනයි. ඉතින් මේ මාතෘකාවේ තියෙන ලොකුම ගැටලුව තමයි අපි ගස් දිහා බලන්නේ ඊටම සරල විදිහට වීම. ඒ කියන්නේ ගහක් කියන්නේ මේ නිකම්ම පොළවේ හිටවලා තියෙන දෙයක් නෙවෙයි. ඒක අතිශය සංකීර්ණ රසායනාගාරයක්. දැන් අපි වෙන ජීවීන් ඒ කියන්නේ හරක් කොකුන් මෝරුන් වගේ සතුන් දිහා බැලුවොත් ඔවුන් Tamanගේ පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම වෙන ජීවියෙකු ආහාරයට ගන්නම ඕනේනේ. මේකට කියන්නේ විෂමපෝෂී රටාව කියලා. ඔව් ඒගොල්ලන්ට තනියම කෑම හදාගන්න බෑනේ. ඒකනේ. නමුත් හරිත ශාක එහෙම කරන්නේ නැහැ. ඔවුන් Tamanගේ ආහාර Tamanම නිපදවා ගන්න ස්වයංපෝෂී ජීවීන්. මේ අද අපි බලන මූලාශ්‍රවලට අනුව මේ ක්‍රියාවලියට මූලිකවම අවශ්‍ය වෙන්නේ සාධක 4ක් විතරයි. අර සාධක 4 නේද? ඔව්. ආලෝක ශක්තිය, ජලය, වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ පත්‍රවල තියෙන ක්ලෝරොෆිල්. ඒ කියන්නේ හරිත ප්‍රද. මේක ටිකක් පැහැදිලි කරගමු. ඔය සාධක 4 එකතු වෙන විදිය ගැන අර මූලාශ්‍රවල තියෙන රසායනික සමීකරණ දැක්කම මට නම් ටිකක් ඔළුව කැරකෙනවා වගේ දැනුණා. ඒයි නෑ මේ කාබන් ඩයොක්සයිඩ් අණු 6කුයි ඒ කියන්නේ 6CO2 ජලාණු 6කුයි එකතු වෙලා ආලෝකයයි ක්ලෝරොෆිල්ලුයි මැදිහත් වෙලා අන්තිමට C6H12O6 කියන ග්ලූකෝස් හැදෙනවා කියලා තියෙනවානේ. ඔව් ඒක තමයි මූලික සමීකරණය. මේ සංකීර්ණ රසායන විද්‍යාව ටිකක් අමතක කරලා මේක සරලව තේරුම් ගන්න විදියක් නැද්ද? මං හිතන්නේ මේ ක්ලෝරොෆිල් කියන එක නිකම්ම යන්ත්‍රයක් නෙවෙයි නේද? අනිවාර්යෙන්ම. ඒ සමීකරණ දෙය බලලා බය වෙන්න දෙයක් නැහැ. ක්ලෝරොෆිල් කියන එක අපි මෙහෙම හිතමුකෝ. ඒක හුදෙක් කොළපාට සායමක් නෙවෙයි. ඒක හරියට සූලේ බලෙන් ක්‍රියාත්මක වෙන ඒ වගේම ජලාණු දෙකට කපලා දාන්න පුළුවන් අන්වික්ෂය කතුරක් වගේ. කතුරක් ඒක මාර උපමාවක් නේ. ඔව් ශාක සෛල ඇතුලේ තියෙන ක්ලෝරෝප්ලාස්ට් එමත් නැත්නම් හරිත ලව තුල තමයි මේ කතුරු තීරණේ. ඉතින් හිරු එළිය වැටුනම මේ කතුරු ක්‍රියාත්මක වෙලා මුල් වලින් එන ජලාණු කඩලා දානවා. එතකොට ඒ කඩපු කොටස් වලට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ඊ කඩපු කොටස් අර වාතයෙන් එන කාබන් ඩයොක්සයිඩ් එක්ක අලුත් විදිහට එකතු කරලා තමයි ග්ලූකෝස් කියන සීනි වර්ගය හදන්නේ. ඒ ගමම්ම ඉතුරු වෙන අමතර කොටස් ඔක්සිජන් විදිහට වායුගෝලයට මුදා හරිනවා. පැහැදිලි. අර කතුරේ උපමාව නම් මාරම ලස්සනට ඔලුවට යනවා. හැබැයි මට මෙතනදී පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා. හිරුවෙලියයි අර කතුරයි පත්‍රයේ ඇතුලේ තියනා කියමුකෝ. කොහොමද අනිත් අමුද්‍රව්‍ය පත්‍රයට එන්නේ? දැන් ජලයේ තියෙන පොළොව යටනේ. ඔව්. පත්‍රයේ තියෙන අඩි ගානක් උඩ. ඉතින් මෝටරයක්වත් නැතුව මේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව ජලයේ ඉහළට යන්නේ කොහොමද? මේමයි ශාකයක් ඇතුලේ තියෙන ඊටම දියුණු ප්‍රවාහන ජාලයක්. මුලින්ම පසෙහි තියෙන ජලය මූලවල තියෙන මූලකේශමගින් ආශ්‍රිතිය කියන ක්‍රියාවලිය හරහා ඇතුලට උරා ගන්නවා. ඊට පස්සේ මේ ජලය ශෛලම කියන දිග නාල පද්ධතියක් කරහා තමයි ඉහළට යන්නේ. මේක මෝටරයකින් කරනවට වඩා හරියට අර කෙනෙක් ස්ට්‍රෝ එකකින් බීම බොනවා වගේ වැඩක්. ස්ට්‍රෝ එකකින් අදිනවා වගේ. සිදුරු වලින් වතුර වාෂ්ප වෙලා යද්දී ඒකෙන් ඇතිවෙන ඇදීමේ බලය ඒකට අපි උත්ස්වේදන චූෂණය කියලාත් කියනවා. ඒ බලය නිසා සහ ජලාණු අතර තියෙන බැඳීම නිසා වතුර ටික කඳ දිගේ ඉහළට ඇදිලා යනවා. අපරිසිරි. ඒ කියන්නේ උඩින් වාෂ්ප වෙද්දී අටින් ගෙදෙනවා. ඒක පැහැදිලි. ඒතොර කාබන් ඩයොක්සයිඩ් වායුව. ගස්වලට කටවල් නෑනේ අර වාතය උරා බොන්න. කොලයක් කියන්නේ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන දෙයක් නේද? අන්න එතන තමයි ගොඩක් අය රැවටෙන්නේ. බැලුබැල්මට කොලයක් සම්පූර්ණයෙන්ම වැහිලා වගේ පෙනුනට අපි ඒක අන්වීක්ෂකයකින් බැලුවොත් ඒකේ යටිපැත්තේ දහස් ගණනක්
අතිශය කුඩා සිදුරු තියෙනවා. අර පූටිකා කියනේව නේද? ඔව් ඒවට තමයි පූටිකා කියලා කියන්නේ. මේවා හරියට පත්‍රයේ තියෙන අන්වීක්ෂීය කටවල් වගේ. මේ කටවල් හරහා තමයි වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පත්‍රය ඇතුළට රිංගාගන්නේ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය එන පාරවල් ටික දැන් පැහැදිලි. ඔව්. ඉතින් වතුරයි කාබන් ඩයොක්සයිඩ් දුව එකට වෙලා අර කියන ග්ලූකෝස් හැදුනාට පස්සේ ශාකයට ඊළඟ ප්‍රශ්නේනු. මොකද මේ හදපු සීනි ටික දිගටම පත්‍රයේ තියාගන්න බෑ. ඒක ඇත්ත. කර්මාන්ත ශාලාවක වුණත් බඩු හෙදුවාට පස්සේ ඒක කොහෙට හරි යවන්න එපයි. මූලාශ්‍රවල තියෙන විදියට මේ බෙදා හැරීමේ ක්‍රියාවලියත් මාරම සංකීර්ණයි. අනිවාර්යෙන්ම. නිපද වෙන ග්ලූකෝස් පත්‍රයේ වැඩියෙන් එකතු වෙන්න දෙන්නේ නැතුව తాවකාලිකව පිෂ්ඨය බවට පත් කරලා ගබඩා කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ වේවා ශාකයේ වෙනත් තැන්වලට යවන්න ඕන වුණාම ඒක සුක්‍රෝස් බවට පරිවර්තනය කරනවා. ඔව් ඒක හරිම කාර්යක්ෂම පද්ධතියක්. මෙතනදී වඩාත් සිත් ගන්නා කරුණු නම් මේ සුක්‍රෝස් ටික අරගෙන යන්නේ ෆ්ලෝයම කියන වෙනම නාල පද්ධතියකින් වීමයි. අර ශෛලම වගේව තවත් පද්ධතියක්. හරියට මේ දැවැන්ත බෙදා හැරීමේ ජාලයක් හරහා පත්‍රයේ ඉඳලා අල මුල් පළතුරු වගේ ගබඩාවලට මේ නිමි භාණ්ඩේ ප්‍රවාහනය කරනවා වගේ. හරියටම හරි. අන්තිමට ඒ ගබඩාවලදී ආයෙමත් ඒවා පිෂ්ඨය බවට පත් වෙලා තැන්පත් වෙනවා. ඉතින් ඒක තමයි සමස්ත භෞතික ක්‍රියාවලිය. හැබැයි මේ කතා කරන අතරේ ආලෝකය ගැන අමතක කරන්න බැරි සුවිශේෂී කරුණක් තියෙනවා. ආලෝකය ගැන? ඔව්. අපි හිතන්නේ හිරුවේලිය කියන සුදු ආලෝකයම මේකට ඕන කියලා නේද? නමුත් සූර්ය වර්ණාවලියෙන් ශාකවලට අවශ්‍යම වෙන්නේ රතු සහ නිල් කියන තරංගායාමයන් විතරයි. මෙතනදී තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. මූලාශ්‍රවල මම දැක්ක ලොකුම පුදුමයක් ඕක තමයි. කොළපාට ගස් කැමති කොළපාට ආලෝකයට නෙවෙයිලු. ඒක ටිකක් විරුද්ධාභාසයක් වගේ නේද? එතකොට ගස් කොළපාටට පේන්නේ කොහමද? මේකනේ අපි යමක් දකින්නේ ඒ වස්තුවෙන් පරාවර්තනය වෙලා අපේ ඇසට එන ආලෝක තරංගවලින්නේ. පත්‍රයක තියෙන ක්ලෝරොෆිල් මගින් රතු සහ නිල් ආලෝකයේ සම්පූර්ණයෙන්ම වගේ උරා ගන්නවා. ඒ කියන්නේ අවශෝෂණය කරනවා. හැබැයි කොළපාට ආලෝක තරංග උරා ගන්න බැරි නිසා ඒවා ආපහු හරවල යවනවා. ඒ හරවල යවන එහෙම නැත්නම් පරාවර්තනය කරන කොළපාට තමයි අපේ ඇස් වලට පේන්නේ. ඒ කියන්නේ ශාකයකට වැඩකට නැතිම ආලෝක වර්ණය තමයි අපි මේ දකින්නේ. කපනේවා ස්ට්‍රෝ වලින් වතුර අදිනේවා මේ ඔක්කොම ඇහැට පේන්නේ නැති දේවල්නේ. විද්‍යාවේදී කවුරු හරි කිව්ව පළියට අපි පිළිගන්නේ නැහැ. මේවා ඔප්පු කරන්න පරීක්ෂණ තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. මේ මූලාශ්‍රවල තියෙන මූලිකම පරීක්ෂණය තමයි පිෂ්ඨය පරීක්ෂාව. මොකද ග්ලූකෝස් හැදුනාට ඒක ගබඩා වෙන්නේ පිෂ්ඨයේ දිඳට නිසා පත්‍රයක පිෂ්ඨයේ තියෙනවද කියලා බලන එක තමයි ලේසිම දේ. හැබැයි මෙතන මේ පරීක්ෂණයේ පියවර ගැන ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. අහන්න. මුලින්ම කොලයක් වතුරේ තම්බලා ඊට පස්සේ මධ්‍යසාරවල දාලා තම්බන්න ඕනේ කියනවා. ඇයි මේ වතුරෙන් විතරක් තම්බන්නේ නැතුව මධ්‍යසාර පාවිච්චි කරන්නේ? එතන විද්‍යාත්මක හේතු දෙකක් තියෙනවා. පළවෙනියට වතුරේ තම්බන්නේ පත්‍රයේ තියෙන සෛල බිත්ති කඩලා දාන්න සහ ඒ ඇතුලේ තියෙන එන්සයිම් විනාශ කරලා පත්‍රයේ ජීවී ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවත්තන්න. ඒ කියන්නේ කර්මාන්ත ශාලාව වහලා දානවා වගේ. හරියටම හරි. ඊළඟට අපිට පිෂ්ඨයේ තියෙනවද කියලා බලන්න අයඩින් දාන්න වෙනවා. අයඩින් වල පාට වෙනස් වෙනවද කියලා බලාගන්න නම් අර පත්‍රයේ තියෙන තද කොළ පාට ඉවත් කරන්න ඕනනේ. ඔව් නැත්තම් පාට වෙනස් වෙනවා පේන්නේ නැහනේ. අන්න ඒකයි. වතුරට බෑ ක්ලෝරොෆිල් දිය කරන්න. හැබැයි මධ්‍යසාර වලට පුරවන් ක්ලෝරොෆිල් දිය කරලා පත්‍රය සම්පූර්ණයෙන්ම සුදු මැලි කරන්න. හැබැයි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මධ්‍යසාර කෙලින්ම ගින්නට ඇල්ලුවොත් ගිනි ගන්නවා. ඒක භයානකයි. ඒ නිසා ජලතාපකයක් කියන්නේ උණු වතුර භාජනයක් ඇතුලේ තියලා තමයි මේ මධ්‍යසාර නලය රත් කරන්නේ. ඉන්පසු සුදු මැලි වුණු පත්‍රයට අයඩින් දැම්මම පිෂ්ඨයේ තියෙනව නම් එය තද දම් හෝ නිල් පැහැයට හැරෙනවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ පාලක පරීක්ෂණ කරන්න කලින් ඒ කියන්නේ ආලෝකය කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි කියලා බලන්න කලින් ශාකය පැය 48ක් කලවර තියන්නලු. ඕ. එයි නිකම් මිදුලේ තියෙන ගහකින් කොලයක් කඩලා බැලුවම මදිද? මිදුලේ හිරුවෙලිහි තියෙන ගහක කොළවල දැනටමත් පිෂ්ඨයේ පිරීලායි තියෙන්නේ. අපි හිතමු අපිට ඕනේ ආලෝකය නැතුව ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න කියලා. පී කළුපාට පොලිතීනයකින් කොලයක භාගයක් වැහුවත් ඒ වැහු කොටසේ ඊයේ පෙරේදා හැදුණු පිෂ්ඨයේ ඉතුරු වෙලා තියෙන පුළුවන්නේ. එතකොට කොහොමත් පරීක්ෂණේ සාර්ථකයි වගේ පෙනෙයි. ඒකනේ. එතකොට අර අයඩින් පරීක්ෂාව කළාම කළු පොලිතීනයෙන් වැහුවත් නිල් පාට වෙලවා. ඒකින් අපේ පරීක්ෂණය වැරදි යනවා. අඳුරේ පැය 48ක් තිබ්බම ශාකයට අලුතින් කෑම හදාගන්න බැරි නිසා
ඒකේ කලින් ගබඩා වෙලා තිබුණු පිෂ්ඨය ඔක්කොම පාවිච්චි කරලා ඉවර කරනවා. ඒ කියන්නේ පත්‍රයේ ගබඩාව සම්පූර්ණයෙන්ම හිස් වෙනවා. හරියටම හරි. ඉන්පසුව තමයි අලුත් පරීක්ෂණයක් හරියටම පටන් ගන්න පුරුවන් වෙන්නේ. පැහැදිලි. ගබඩාව හිස් කරලා තමයි වැඩේ පටන් ගන්නෙ. එතකොට අර ආලෝකය අවශ්‍යයි කියන පරීක්ෂණයේදී හිස් කරපු පත්‍රයක කොටසක් කළු පොලිතෙනයකිනුත් අනිත් කොටස විනිවිද පෙනෙන පොලිතෙනයකිනුත් වහනවා. හිරු එළියේ තියලා අයඩින් දැම්මම අර කළු පොලිතෙනියෙන් වැහුවතැනට ආලෝකය ගියේ නැති නිසා එතන පිෂ්ඨය හැදිලා නැහැ. පාට වෙනස් වෙන්නේ නැහැ. ඕ ඒක ඊට පැහැදිලි පරීක්ෂණයක්. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි කියලා පෙන්වන පරීක්ෂණයත් මාරම ක්‍රියේටිව්. අර වගේම ගබඩාව හිස් කරපු ශාකයක කොළ දෙකක් පොලිසීන් උර දෙකකට දානවා. එක උරයක් ඇතුළට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ කියන්නේ KOH ද්‍රාවණයක් දානවා. මේ KOH වලට පුළුවන් උරේ ඇතුලේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම උරා ගන්න. ඒක හරියට CO2 අදින ස්පොන්ජ් එකක් වගේ. අන්තිමට බලද්දී KOH දාපු උරේ ඇතුලේ තිබුණු කොළයේ පිෂ්ඨය හැදිලා නැහැ. මොකද හිරු එළියේ තිබුණත් කාබන් ඩයොක්සයිඩ් නැති නිසා කර්මාන්තශාලාව වැඩ කරලා නැහැ. ඔව්. ඒ වගේම ක්ලෝරොෆිල් අත්‍යවශ්‍යයි කියලා පෙන්වන පරීක්ෂණයත් ඒ වගේම සරලයි. ඒකට ගන්නේ කෝටන් හෝ වද වගේ විචිත්‍ර පත්‍රයක්. ඒ කියන්නේ අර සම්පූර්ණයෙන්ම කොළ පාට නැති කොළ නේද? ඔව් සුදු හෝ කහ පාට පැල්ලම් තියෙන කොළයක් මේ පත්‍රයට පිෂ්ඨය පරීක්ෂාව කළාම පේනවා අර සුදු පැහැති කොටස් වල ඒ කියන්නේ ක්ලෝරොෆිල් කතුරු නැති තැන්වල පිෂ්ඨය නිපදවිලා නැහැ කියද කොළ පැහැති කොටස් පමණක් තද නිල් පාටට හැරෙනවා. හරි. එතකොට මේ සාධක තුනම ඒ කියන්නේ ආලෝකය, කාබන් ඩයොක්සයිඩ්, ක්ලෝරොෆිල් කියන තුනම සාමාන්‍ය පරීක්ෂණාගාරයකදී අපිට ලේසියෙන්ම ඔප්පු කරන්න පුරවම වුණා. හැබැයි ජලය පරීක්ෂා කරන එක ටිකක් වෙනස්. වතුර නැතුව මේක වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න අපි ගහකට වතුර නොදී හිටියොත් ඒ ගහ මැරලා යනවනේ. පාලක පරීක්ෂණයක් කරන්න විදිහක් නැහැ. එතකොට කොහොමද විද්‍යාඥයෝ මේක ඇත්තටම පරීක්ෂා කරන්නේ? අන්න එතනදී තමයි රසායන විද්‍යාවේ ඉහළ තාක්ෂණය පාවිච්චි වෙන්නේ. විද්‍යාඥයින් මේ සඳහා O18 කියන සමස්ථානිකය පාවිච්චි කළා. මේ සමස්ථානික කියන සංකල්පය ටිකක් පැහැදිලි කළොත් ඒක නිකම්ම වතුරක් නෙවෙයි නේද? සාමාන්‍ය ජලයේ තියෙන සාමාන්‍ය ඔක්සිජන්. හැබැයි මේ O18 කියන්නේ හරියට අපි ජලාණු වලට සවි කරන අන්වීක්ෂීය GPS tracker එකක්. එහෙමත් නැත්නම් අඳුරේ දිලිසෙන ටැග් එකක් වගේ දෙයක්. ඒක නියම උපක්‍රමයක්. විද්‍යාර්ථයෝ ශාකයට ලබා දුන්නේ මේ GPS tracker සවි කරපු ඔක්සිජන් තියෙන වතුර. ඉතින් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අවසානයේ ගහෙන් පිටවන ඔක්සිජන් වායුව අරගෙන පරීක්ෂා කරලා බැලුවාම ඒ පිටවන ඔක්සිජන් වායුවෙත් අර අපි වතුරට සවි කරපු GPS tracker එක. ඒ කියන්නේ O18 සමස්ථානිකය තිබුණා. අපට සිරි. ඒකින් ඔප්පු වෙනව පිටු වෙන්න ඔක්සිජන් එන්නේ වතුරෙන් කියලා නේද? හරියටම හරි. ඒකෙන් නිශ්චිතවම ඔප්පු වුණා අවසානයේදී පිටවන ඔක්සිජන් එන්නේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වලින් නෙවෙයි ශාකයට උරා ගන්න ජලයෙන් බව. ඒ වගේම ජලයේ මේ ක්‍රියාවලියට අත්‍යවශ්‍යමයි කියන එකත් ඉන් තහවුරු වුණා. ඒ උපක්‍රමය නම් විශිෂ්ටයි. ඔක්සිජන් පිට වෙනවා කියන එක කතා කරනකොට ඒකත් අපිට පියවි ඇසට පේන දෙයක් නෙවෙයිනේ වායුවක් නේ. ඔව් ඒක පෙන්වන්නත් වෙනම පරීක්ෂණයක් තියෙනවා. ඒක තමයි මූලාශ්‍රයේ තියෙනවා ඒක පෙන්වන්න පුරුවන් ප්‍රායෝගික පරීක්ෂණයක් ගැන. ඒකට ගන්නේ හයිඩ්‍රිල්ලා හෝ වැලිස්නේරියා වගේ ජලජ ශාකයක්. මේ ශාකය වතුර තියෙන ද්‍රෝණියක් ඇතුලේ වීදුරු පුනීලයක් යටින් තියලා ඒ පුනීලයේ උඩෙන් වතුර පිරුණු පරීක්ෂණ නලයක් යටිකුරු කරලා තියෙනවා. මේ සැකස්ම හිරුවෙලියෙන් තිබ්බම අර ශාකයෙන් පුංචි වායු බුබුලු උඩට ඇවිත් පරීක්ෂණ නලයේ එකතු වෙනවා. නලය වායුවෙන් පිරුණට පස්සේ ඒක පරිස්සමට අරගෙන පුපුරු ගහන කෝටුවක් එකට ඇල්ලුවම එය එකපාරටම දීප්තිමත්ව දැල් වෙනවා. දහනයට උදව් කරන්නේ ඔක්සිජන් නිසා ඒ පිට වෙන්නේ වෙන කිසිම වායුවක් නෙවෙයි ඔක්සිජන්මයි කියලා පැහැදිලිව පේනවා. හරියටම හරි මේ ඔක්සිජන් පිටවීම ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි ඓතිහාසික චරිතයක් ඉන්නවා. කවුද? හිරු එළිය ඇති විට හරිත ශාක වලින් මේ ආකාරයට ඔක්සිජන් පිටවන බව මුලින්ම ලෝකෙට පෙන්වා දුන්නේ ලැවෝසිය කියන විද්‍යාඥයා. මේ නිකම්ම වායුවක් හොයා ගැනීමක් විතරක් නෙවෙයි මේ විශාල චිත්‍රයට සම්බන්ධ කළහොත් එය ජීව විද්‍යා ඉතිහාසයේ දැවන්ත හැරවුම් ලක්ෂයක්. ඒ කියන්නේ මුළු ලෝකෙටම බලපාන දෙයක්. ඔව් ඒ සොයා ගැනීම හරහා තමයි පෘථිවියේ වායුගෝලයත් ජීවීනුත් අතර තියෙන මේ නොපෙනෙන බැඳීම කොතරම් ප්‍රබලද කියලා ලෝකෙ මුලින්ම තේරුම් ගත්තේ.
ඉතින් අපි මේ ගොඩක් වෙලා කතා කළේ මයික්‍රොස්කෝප් එකකින් බලනවා වගේ ඊටාම කුඩා දේවල් ගැනනේ. කතුරු වලින් වතුර කපන හැටි, කුඩා සිදුර වලින් හුස්ම ගන්න හැටි. මේක පොඩ්ඩක් විශාල කරලා බලුවොත් සමස්ත ලෝක ගෝලයටම මේකේ තියෙන බලපෑම මොකද්ද? මූලාශ්‍රය ඊටා පැහැදිලිව එක දෙයක් කියනවා. ප්‍රභා සංශ්ලේෂණය කෘත්‍රිමව සිදු කරන්න බැහැ කියලා. ඔව් ඒක තාමත් බෑ. ඊටනේ අපිට මොනතරම් තාක්ෂණයක් තිබුණත් තාම මේ යන්ත්‍රය ෆැක්ටරියට දාලා හදන්න බෑ. ඒක තමයි මේක තියෙන බරපතලකම. මේ අදෘශ්‍යමාන ක්‍රියාවලිය තමයි පෘථිවියේ තියෙන එකම ඵලදායී බලශක්ති පරිවර්තකය. ආලෝක ශක්තිය කියන්නේ අපිට කන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඔව් රැට ලයිට් එක දිහා බලන් හිටියා කියලා බඩ පිරෙන්නේ නෑනේ. ඒකනේ. ඒ ආලෝක ශක්තිය අරගෙන භෞතික රසායනික ශක්තියක් බවට පත් කරලා පෘථිවියේ ඉන්න සියලුම ජීවීන්ට, ඒ කියන්නේ අපිට, මහා අලින්ට, පියාඹන කුරුල්ලන්ට, ක්ෂුද්‍ර ජීවීන්ට මේ හැමෝටම සෘජුව හෝ වක්‍රව ආහාර සපයන්නේ මේ ක්‍රියාවලියෙන් විතරයි. මාරේ නේද? අනිත් පැත්තෙන් ජීවීන් හුස්ම ගන්න, වාහන දුවන්න, කර්මාන්තශාලාව වැඩ කරන්න අත්‍යවශ්‍ය වෙන ඔක්සිජන් වායුව අඛණ්ඩව වායුගෝලයට එකතු කරන්නේත් මේ හරිත ශාකමගිනුයි. ඒ විතරක් නෙමෙයි. අපි පරිසරයට මුදාහරි නාති විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉවත් කරලා ගන්නේ කවුද? අර නිහඬ කර්මාන්තශාලාවම තමයි. වායුගෝලයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සමතුලිතතාවය පවත්වා ගන්නෙත් සමස්ත ගෝලීය කාබන් චක්‍රය පාලනය වෙන්නෙත් මේ ප්‍රභා සංශ්ලේෂණය නිසායි. ඉතින් මේ හැම දෙයකම තේරුම මොකද්ද? ඇත්තටම හිතුවොත් අපි ගන්න සෑම හුස්මකටම, අපි අනුභව කරන සෑම බත් ඇටයකටම අපි සම්පූර්ණයෙන්ම යැපෙන්නේ මේ නිහඬ කොළ පැහැති කර්මාන්තශාලා මතයි. ශාක නොමැතිව පෘථිවිය මත ජීවයක් ප්‍රවතිය නොහැකි කියන්නේ අන්න ඒ නිසයි. අපි අද මේ මූලාශ්‍ර ගවේෂණයේදී අපි සරල කොළයක ඉඳලා සමස්ත ගෝලීය කාබන් චක්‍රය දක්වා විහිදුණු පුදුමාකාර රසායනික ක්‍රියාවලියක් ගැන සාකච්ඡා කළා. කොළයක් කියන්නේ නිකම්ම ස්වභාවීය ධර්මයේ අලංකාරයට තියෙන දෙයක් නෙවෙයි. ඒක මුළු මහත් පෘථිවියම පණ ගන්වන එන්ජිම බව දැන් අපිට තේරෙනවා. ඔව් ඒ වගේම ඒක නිකම්ම අනුමාන කිරීමක් නෙවෙයි සම්භාව්‍ය පරීක්ෂණ හරහා තහවුරු කරපු විද්‍යාත්මක සත්‍යයක් බවත් අපි දැක්කා. හැබැයි මේ ගවේෂණය අවසන් කරන්න කලින් අපි මේ මූලාශ්‍රයෙන් එහාට ගිහින් පොඩි සිතුවිල්ලක් අපේ අහන්න අයට ඉතිරි කරමු. මූලාශ්‍රය කිව්වා වගේ ප්‍රභා සංශ්ලේෂණය කෘත්‍රිමව කරන්න බෑ කියන එක අදටත් සත්‍යයක්. හැබැයි කවදා හෝ අනාගතයේදී විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිසාට මේ ශාකවල තියෙන අතිශය රහසිගත ක්‍රියාවලිය කෘත්‍රිමව ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ ආටිෆිෂල් ෆොටෝසින්තසිස් වගේ එකක්. ඔව්. ඒ සංකල්ප යථාර්ථයක් වෙලා අපිට කෘත්‍රිම කොළ හැදුවොත් දවසින් දවස දරුණු වෙන ලෝකයේ ආහාර අර්බුදය සහ ලෝකයේම බියටපත් කරලා තියෙන දේශගුණික විපර්යාසයන් එයින් කොයි ආකාරයට වෙනස් වෙවිද? මේ කොළ පැහැති කර්මාන්ත ශාලාවේ බලය කෙලින්ම මිනිසාගේ අතට ආවොත් ඒක පෘථිවිය අවසානය වෙවිද? නැත්නම් නව ආරම්භයක් වෙවිද? ඒක ඇතරම තනියම කල්පනා කරලා බලන්න වටිනා ප්‍රශ්නයක්. තවත් මෙවැනිම ගැඹුරු විමර්ශනයකින් අපි නැවත හමු වෙමු.